අයිබෝන් මම වෛද්‍ය සම්පත් සේරම. අද අපි කතා කරන්න හදන්නේ සුලභව තියෙන තවත් රෝගී තත්ත්වයක් පිළිබඳව. මේ උරහිසේ ඇති ආබාධ පිළිබඳව. උරහිසේ ආබාධ කිව්වහම උරහිසේ ආබාධ විවිධාකාරයි. බෙල්ලේ ප්‍රශ්න හින්දාත් උරහිසට ආබාධ වෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් අත උස්ස ගන්න බැරුව උරහිස වෙන ආබාධ රාශියක් තියෙනවා. සමහර ඒවා ඇකියුට් එකපාරට වෙන දේවල්, සමහර දේවල් ක්‍රොනිකලි හිමින් එන දේවල්. ඒ වගේ උරහිස් සංදියේ ආබාධ ගණනාවකට එක් ආබාධ වලට එක් විසඳුම් දෙන්න දිනවා. උරහිස් සංදිය පැනීම පමණක් නොවේ. චක්‍රමින්ජු ස්නායුව, ඒ කියන්නේ සුප්‍රා ස්නායුවක් තියෙනවා. ඒ ස්නායුව තද වෙන එක, බයිසෙප් මසල් එකේ කොටසක් තද වෙන එක වගේ විවිධාකාර රෝගාබාධ රසක් උරහිස් සංදිය සතුව තියෙනවා. මේ රෝගාබාධ එක් රෝගාබාධ අපි හඳුනාගෙන ඒ එක් රෝගාබාධ වලට අවශ්‍ය නිසි විසඳුම් ලබා දෙන්න ඕනේ. උරහිස් සංදියේ ස්කැපියුලා රීජන්, මේ ස්කැපියුලා පළකය හරහා එන තවත් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මෙතන තියෙන මසල් එකක් තදවීමෙන් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ප්‍රශ්න දෙක තුනම අපි විසඳුම් ගන්න තියෙන්නේ එකම විදිහකට නෙවෙයි, එක් ආකාරයකට තමයි විසඳුම් ගන්න තියෙන්නේ. ඒකට කෙසේ වෙතත් උණු වතුර ලුණු දාලා තවන එක උරහිස් සංදිය ආබාධ වලටත් බොහොම වැදගත් වෙනවා. ඊට අමතරව කෙටි ෆිසියෝതെරපි ව්‍යායාම, කෙටි ව්‍යායාම මගින්ද මේ උරහිස් සංදියේ ප්‍රශ්න බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.